ගොඩාක් මිනිස්සු තමන්ග ඉඩම දාලා ගිහිල්ලා වෙන වෙන තැන්වල ගොඩාක් දුක් මාංශයෙන් ජීවත් වෙනවා. සමහර මිනිස්සු අවිලා ගුලියටත් ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ටත් අපි සාහනයක් ලැබෙන්න ඕන ජනාධිපතිතුමනි. නමුත් ආදරයෙන් ඉල්ලන සිටිනවා මේ පලාලියේ මේ මයිලටියේ මේ ජනතාව ඉල්ලන්නේ මේ ඉඩම අපිට දෙන්න කියලාමයි. මේ ජනතාව මේ අමුදාව වෙච්චර ජනතාවගේ ඉඩම තියාගෙන වගා කරගෙන නමුත් වෙන ගඩවල් තියාගෙන නමුත් වෙන ටූරිස්ට් තැන අදාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනට ගොඩාක් මිනිස්සු ගොඩාක් ඒක බලවල තුග්ග දෙනවායි. නමුත් නමුත් අර අපි ඉල්ලන සිද්ධිය මොකද්ද? ගොඩාක් තමිල් ජනතාව ඉල්ලන්නේ මේ ඉඩම අපිට දෙන්න කියලාමයි. ඒ නිසා කරුණා කරලා මේ ඉඩම අපිට දෙන්න කියලාම අපි ඉල්ලන සිටිනවා. මේ ඉඩම ජනාධිපතිතුමනි ඕගොල්ලොන්ට මේ ජනතාව යාපනයේ තමිල් ජනතාවම ඕගොල්ලොන්ට ඡන්ද දීලා ගොඩාක් බලාපොරොත්තුවෙන් ගෙන්නලා තියෙන්නේ ජනාධිපතිතුමනි අනුර මාත්‍යා. නමුත් මේ අපි ඉල්ලන්න අපිට ලොකු උදව්වක් වගේම හිතන්නත් පුළුවන් මේ ජනතාවට කරුණා කරලා ඉඩම දෙන්න කියලායි. මේ ඉඩම දුන්නාම ජනාධිපතිතුමනි අපි ඒ ආදරණීය ඒව අමතක කරන්නේ නැහැ. නමුත් මේ පලාලියේ මේ ජනතාවටම මේ පන්ති කරන්න ඕනේ. මේ ළමයි ඉන්න වෙලාවේ අපි වයසකටත් යනවායි. ඒ නිසා කරුණා කරලා මේ ඉඩම අපිට